හරි රෙකෝඩින් ඔන් කරා. එතකොට අද දවසෙත් ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න එක කාරණාවක් තියෙනවා. අද දවසේ මට ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න බැරි වුණා. හේතුව මට වැඩි වුණා සහද ප්‍රසන්ටේෂන් එක ලොකු අවශ්‍යතාවයක් නැති වෙයි කියලා හිතුවා. මේ දවස් ටිකේ ළමයි ඇත්තටම පොඩ්ඩක් වැඩ වැඩි ඈ. වැඩ වැඩි හරි අමාරුයි මේ පන්තිය කරගන්නෙත්. එතකොට ඔයගොල්ලෝ දකින්නද මම අලුතෙන් කම්පැනි එකක් ස්ටාර්ට් කරගත්තා කරා IT සොලියුෂන්ස් වලින්. එතකොට කම්පැනි එකේ වැඩත් එක්ක පොඩ්ඩක් වැඩ කරගන්න අමාරුයි කමක් නැහැ. ඒ වුණාට මම ඔයගලන්ට ක්ලාස් එක කරනවා. අද සාමාන්‍යයෙන් අද තව මීටින් එකකුත් යන ගමන් අපි ස්ටාර්ට් එඩියුකේෂන් එකේ මීටින් එකක් දාලා තමයි ආවේ ක්ලාස් එකට. කවන්නේ අපි එහෙනම් අද පන්තිය පටන් ගමු ළමයි. අද අපිට කරන්න තියෙන්නේ අදත් PDF එකෙන් තමයි ඔයගලන්ට ඉගෙන ගන්න වෙන්නේ. ලොකුවට හිතන්න එපා එක ගැන. මට චුට්ටක් මේ දවස් ටිකේ අමාරුයි ළමයි. ඒක නිසා පොඩ්ඩක් මගේ පැත්තෙනුත් හිතලා පොඩි සහනයක් දෙන්න මට. හරිද? හරි ළමයි. එහෙනම් අද අපි කන්ටෙන්ට් එකට යමු. අද අපිට කරන්න තියෙන ළමයි මේ මොඩියුල් 4 එක දන්නේම නැතුව මොඩියුල් 4ක් ඉවර කළා ළමයි. හරිද? identify computer computer compounds කියනවනට identify compounds. අද අපි මොනාද මේ අපේ ෆීල්ඩ් එක ඇතුලේ තියෙන compounds එහෙමත් නැත්නම් දෘඩාංගමය කොටස් කියන්නේ මොනාද කියන එක සම්බන්ධව අද අපි පුළුල්ව ඉගෙන ගන්න තමයි යන්නේ ළමයි. හරිද? එතකොට මේන්ලි අපි ඉගෙන ගන්න ඕනේ මුලින්ම පරිගණක දෘඩාංග ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ සෝල්ඩින් මෙතඩ්ස් ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ tools and equipments ගැන අපි අන්තිමට ඉගෙන ගත්තා. ඊළඟට අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ identify compounds. එහෙම නැත්නම් module 4 එක. එහෙනම් welcome to the classroom 1. ඕකේ ළමයි මේ classroom එකේ අවුලක් ගියොත් එහෙම අනිත් class එකට shift වෙන්න මම කියන එක පොඩ්ඩක් පැහැදිලිද කියලා කියන්න. මාව පැහැදිලිව ඇහෙනවද කියලා කියන්න. හෙලෝ මාව පැහැදිලිව ඇහෙනව නේද? හරි මම හිතනවා මාව පැහැදිලිව ඇහෙනවා. හරි මාව පැහැදිලිව ඇහෙනවා. මෙතනින්ද මට පෙන්වුවේ නෑ මේ වොයිස් එක වැඩ කරනවා කියන මේක ඉන්ඩිකේට් කරේ නෑ මට ඒකයි. හොඳයි. ඇත්ත වශයෙන්ම පරිගණක ප්‍රධාන සංරචක වර්ග කණ්ඩායම් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි ළමයි හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ. හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ ළමයි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් කොටස් වලට අපි කියනවා කම්පියුටර් හાર્ඩ්වෙයාර් කියලා. ඊළඟට සොෆ්ට්වෙයාර් වලට අපි කියනවා දෘඩාංගේ එහෙම නැත්නම් මේ කම්පියුටර් එකේ තියෙන හાર્ඩ්වෙයාර් කම්පවුන්ඩ්ස් වලින් වැඩ ගන්න පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් වලට කියනවා අපි සොෆ්ට්වෙයාර්ස් කියලා. උදාහරණයක් හැටියට දැන් කම්පියුටර් එකේ ප්‍රොසෙස් එක පාවිච්චි කරලා ඔයාලට මෙන්න මෙහි කොහොම ප්‍රොසෙසරයක් ගෙනවා හොයාගන්න බෑ මට මෙතන. මොකක් හරි වෙයි ප්‍රොසෙසරේ දන්නවනේ. ප්‍රොසෙසරයේ සාමාන්‍යයෙන් ඔය ප්‍රොසෙසරේ කියන එක පාවිච්චි කරලා ඕගොල්ලන්ට ප්‍රොසෙසරේ කියන එක පාවිච්චි කරලා ඕගොල්ලන්ට බෑ සාමාන්‍යයෙන් ඔය ප්‍රොසෙසරේට අනම්මනම් වැඩ ගොඩාක් කරන්න පුළුවන් කිව්වට 1 1 1 එකතු කරාම 2යි කියලා කියන්න බෑ. 1 1 අඩු කරාම බිඳුව කියලා කියන්න බෑ. මෙන්න මේ සොෆ්ට්වෙයාර් කැල්කියුලේටර් සොෆ්ට්වෙයාර් එක නැත්තම් මෙන්න මේ තියෙන RAM එක හાર્ඩ්වෙයාර් හાર્ඩ් ඩිස්ක් එක ඊට පස්සේ CPU එක මෙන්න මේ කියන කම්පවුන්ඩ්ස් එකට එකතු කරලා හරිද මේ වයින් හරියට වැඩ ගන්න නම් ඔගොල්ලෝ වැඩ ගන්න දැනගන්න නම් මේ හાર્ඩ්වෙයාර් පිළිබඳ දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම ඒ වගේ ඇප්ලිකේෂන්ස් හදන්න නම් ඔයාලට සොෆ්ට්වෙයාර් පිළිබඳව දැනුම තියෙන්නත් ඕනේ. එතකොට මේ හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් නෙට්වර්කින් කියන තුනේම පරිපූර්ණ කෙනෙකුට අපි කියන කම්පියුටර් සයන්ස් කියලා. ඔව් එහෙම කියන්නත් පුළුවන්.
ඒ තර්කයේ තැන්න දාන්නත් පුළුවන් අපිට. හරිද? එතකොට මගේ තර්කය කිව්වේ දැන් ඔය කමෙන්ට් කරලා තිබ්බ තර්කේ තර්කය අපිට දාන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ 80ක් විතර ගලප ගන්න පුළුවන් ඒ තර්කේ. හරිද? එතකොට මේ හાર્ඩ්වෙයාර් කම්පාර්ට්මන්ට් එක ගත්තට පස්සේ අපි මේ එකෙදි කම්පියුටර් හાર્ඩ්වෙයාර් පිළිබඳව තමයි මේන්ලි අවධානය යොමු කරන්නේ. සොෆ්ට්වෙයාර් පිළිබඳව ලොකුවට නෙවෙයි ළමයි චුට්ටක්. හරිද? චුට්ටක් සොෆ්ට්වෙයාර් පැත්ත බලනවා. බලන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. හරිද? මොකද අපි කරන සබ්ජෙක්ට් එකනේ. ඒක නිසා ඒකට චුට්ටක් දෙපැත්තටම දැන් මේක මෙහෙම කිව්වට දෙපැත්තටම සමාන වෙන විදිහට මම ඔයගලන්ට ලස්සනට එක උගන්වන්නම්. එතකොට දෘඩාංග කියන දේ අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට එක්ස්ටර්නල් සහ ඉන්ටර්නල් කියලා. හරිද? එතකොට අපි එක්ස්ටර්නල් ඩිවයිස් වලින් ලස්සනට පටන් ගමුකෝ ළමයි වැඩේ. මෙයා මුලදී ඉගෙන ගත්තා. ඒ වුණාට අද ඒක ඩීප්ලි. ඔයගොල්ලන්ට මොකක් හරි මේ පිළිබඳ ඩීප්ලි ඔයගොල්ලන්ට දැනුමක් තියෙන්න ඕනේ. මොකක් හරි කම්පියුටර් එකේ එන ෆෝල්ට් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න. ඒක නිසා මේක පොඩ්ඩක් ඩීප්ලි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. හරිද ළමයි? අපි මේකට කියනවා අපි එක්ස්ටර්නල් ඩිවයිසස් වලට ගත්තොත් මේවා ඔබේ පරිගණකයට බාහිරින් සම්බන්ධ කරන කොටස්. එක්ස්ටර්නල් නල් ඩිවයිසස්. එහෙම නැත්නම් මේවට කියන තව නමක් තියෙනවා ළමයි පෙරිපරල් ඩිවයිසස්. හරිද? එතකොට මේවා ඔබට දත්තයක් ඇතුළත් කිරීම සහ ප්‍රතිදානය ලබා ගන්නත්. එහෙම නැත්නම් data in and out කියන දෙකම in process එක කරන්නත් පුළුවන්, data out process එක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එකත් වැටෙන්නේ මේ එක්ස්ටර්නල් ඩිවයිසස් කැටගරියට. හරිද? කීබෝඩ් එක වැටෙන්නේ මේ එක්ස්ටර්නල් ඩිවයිසස් කැටගරියට. අපි මුලදී ඔක දෙකකට බෙදුවානේ. දත්ත ඉන් කරන කොටස් සහ අවුට් කරන කොටස් ඔන්න ඔය දෙකම තියෙන මෙන්න මේ එක්ස්ටර්නල් ඩිවයිසස් ඇතුලේ. මේවට කියන තව නමක් තමයි පෙරිපරල් ඩිවයිසස්. හරිද? ඊළඟට ඔයගොල්ලන්ගේ ෆෝන් එකට එහෙම කියන්නේ අපි ෆෝන් එක අරකයි මේකයි කියලා කිව්වනේ මේකට කියන්නේ ප්ලාන් টොප් එක කියලා. ෆෝන් එකට කියන්නේ. ටෙක්නිකල් වර්ඩ් එක ප්ලාන් টොප් එක. ඊළඟට ලැප් එකට කියන අපි ලැප්ටොප් එක කියලා. අපි සම්පූර්ණ කම්පියුටර් එකට කියනවා ඩෙස්ක්ටොප් කියලා. ඔන්න ඔය විදිහට තියෙනවා. ඔයගොල්ලෝ ගොඩක් අය දන්නේ නැහැ ප්ලාන් টොප් එකක් කියන්නේ මොකක්ද කියලා සාමාන්‍යයෙන් අහන්නකෝ ඔයගොල්ලන්ගේ අතේ තියෙන මොකක්ද කියලා. සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෆෝන් එක. අපි මොබයිල් ෆෝන් එක කියලා කිව්වට ඒක මොබයිල් ෆෝන් එක නෙවෙයි. ඒකේ හරි නම ටෙක්නිකල් වර්ඩ් එක කියන්නේ. ස්මාර්ට් ෆෝන් කියලා කියවට ඒක හරි ටෙක්නිකල් වර්ඩ් එක අපි කියන්නේ ප්ලාන් টොප් එක කියලා. ටෙක්නීෂියන්ස්ලා පාවිච්චි කරන ප්ලාන් টොප් කියන වචනේ. හරිද? උදාහරණයක් හැටියට අවුට්පුට් ඩිවයිසස්. දැන් අර කිව්ව විදිහට කීබෝඩ් ඊළඟට මවුස් ඊළඟට වෙබ් කැම් මයික්‍රෝෆෝන්ස් ඊට පස්සේ අවුට්පුට් ඩිවයිසස් මොනිටර්ස් ප්‍රින්ටර්ස් ස්පීකර්ස් ඔන්න ඔය විදිහට තියෙන data in and out කරන ඩිවයිසස් ඔක්කොම වැටෙන්නේ මෙන්න මේ එක්ස්ටර්නල් ඩිවයිසස් කියන කැටගරියට. එහෙම නැත්නම් මෙන්න මේ පෙරිපරල් ඩිවයිසස් කියන කැටගරියට. හරිද? ඊළඟට අපි කතා කරනවා ඉන්ටර්නල්. එහෙම නැත්නම් ඉන්ටර්නල් කෝ කම්පෝනන්ට්ස්. මේ ඉන්ටර්නල් කම්පෝනන්ට්ස් ගැන කතා කරනකොට තමයි මේකේ තමයි ළමයි රසම මාතෘකාව මේකේ තියෙන. හරිද? ඉන්ටර්නල් කම්පෝනන්ට්ස් ගැන කතා කරනවා ළමයි අපිට කතා කරන්න දෙන හා පුරා කියලා මදර් බෝඩ් එක ගැන. මේ මදර් බෝඩ් එක ගැන කතා කරනකොට මේ මදර් බෝඩුත් වර්ග දෙකක් තියෙනවා. ඉන්ටර්නල් මදර් බෝඩ්ස් and එක්ස්ටර්නල් මදර් බෝඩ්ස්. මේ ඉන්ටර්නල් මදර් බෝඩ් එකක් ගත්තොත් ළමයි මේන්ලි මේ මගේ අතේ තියෙන එක කියලා කියන්න පුළුවන්. හරිද? මේ මගේ අතේ තියෙන ළමයි. මේකට අපිට කියන්න පුළුවන් ළමයි ඉන්ටර්නල්. එහෙමත් නැත්නම් සෝරි මේක ඉන්ටර්නල් මදර්බෝඩ් එක. හරිද? ඒ කියන්නේ මේකට කිසිම ඩිවයිස් එකක් අපිට ගොඩාක් පිටතින් සම්බන්ධ කරන්න තියෙන ඩිවයිසස් අඩු වෙනවා. ඒකයි මම මේකට කිව්වේ ඉන්ටර්නල් මදර්බෝඩ් එකක් කියලා. දැන් සාමාන්‍යයෙන් මේ මදර්බෝඩ් එකක තියෙන කොටස් ටික ගැන අපි ගත්තොත් එහෙම මේකේ තියෙනවා අනිවාර්යයෙන්ම හાર્ඩ් ඩිස්ක් එකක් මවුන්ට් වෙන්න පුළුවන් පෝට් එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙතනට තමයි ළමයි ඔය හાર્ඩ් ඩිස්ක් එකක් වගේ දෙයක් ඔය මගේ ට්විසර් එක. මේ ට්විසර් එක තමයි මේ වගේ දේවල් පෙන්වන්න හොඳම දේ. හරිද? නෑ. හරිද?
මෙන්න මේකට තමයි අපි කියන්නේ ඉන්ටර්නල් මදර්බෝඩ්ඩක් කියලා කියන්න පුළුවන් ළමයි. හරිද? එක එක්කෙනා එක එක දේවල් කිය වැඩි හිතන්නේ. මේකට ඉන්ටර්නල් මදර්බෝඩ්ඩක් කියලා කිව්වේ මේකේ ළමයි මේන්ලි ඒ කියන්නේ මේකේ ග්‍රැෆික් ප්‍රොසෙසරේ තියෙන මේන්ලි ප්‍රොසෙසරේ තමයි ළමයි. ප්‍රොසෙසරේ මදර්බෝඩ් එකටම ඉන්ක්ලූඩ් වෙලා තමයි එන්නේ. හරිද? එන්න මේ ප්‍රොසෙසරේ අපිට මේකෙදි වෙන් කරන්න බෑ. අන්න තනි මදර්බෝඩ් එකක් විතරක් නෙවෙයි ළමයි මේකේ ප්‍රොසෙසර් එකේ ඉන්ක්ලූඩ් වෙලා එන මදර්බෝඩ් මීට වඩා ලේසි තව එකක් තියෙනවා. කො මේ තියෙන මේකේ තියෙනවා Wi-Fi කාඩ් එක. හරිද? ඔය Wi-Fi ඊළඟට ඔය ප්‍රොසෙසර් එක මේ තියෙන්නේ. මෙන්න මේ ප්‍රොසෙසර් එක සාමාන්‍යයෙන් ඉන්ක්ලූඩ් වෙන්නේ ඉන්න ප්‍රොසෙසරේ චුට්ටක් ඉස්සරහට. හරි. මේ තියෙන ප්‍රොසෙසරේ මේ තියෙන ප්‍රොසෙසරේ and cooling compartment එක මෙන්න මේ cooling compartment එක මෙන්න මේ motherboard එක ඇතුළටම තමා එන්නේ. හරිද? මේක පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. හරිද? ඔයගොල්ලෝ මේ වගේ දේවල් ඔය ටියුට් එකේ එහෙම නැතුව ඇති ඈ. මෙන්න මේ වගේ cooling compartment එකට යටින් තමයි මේ motherboard එක තියෙන්නේ. motherboard එකේ මේ processor තියෙන මෙන්න මේ cooling compartment එකට යටින්. හරිද? මෙන්න මේ cooling compartment එකට යටින් තියෙන නිසා අපි මේකට කියනවා internal. එහෙම නැත්නම් internal motherboard එකක් කියලා. මයික් එකත් කරනවා ටිකේ. කන්නාඩිත් වැදුණා කියන්නේ මොකක්ද වැදුනේ? ඒ පවර් පෝට් එක වැදුනේ කන්නාඩි. තියන්න දැනුකුත් නෑ. ඉඩ සීමිතයි ළමයි වැඩ කරන දෙන. හරිද? මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට ප්‍රොසෙසරේ සහ මෙතන මේකේ නම් ගොඩක් මේකෙත් Wi-Fi වගේ දේවල් ඒ කියන්නේ මේ තියෙන මෙන්න මේ වගේ Wi-Fi chip එක මෙන්න මේ වගේ දේවල් මේ මදර්බෝඩ් එක ඇතුළේම සහ මේකට පරිභෝජනය කරන විදුලි ධාරිතාවය අඩුවීම වගේ සාධක වලින් අපිට ඉන්ටර්නල් මදර්බෝඩ් එකක් කියන තර්කය දෙන්න පුළුවන්. මේක ඉන්ටර්නල් මදර්බෝඩ් කියන කැටගරි එකකට දාන්න පුළුවන්. ඊළඟට මේ එක්ස්ටර්නල් මදර්බෝඩ් එක මම මේ ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් කියන කතාව කියන ළමයි ඕගලන්ට උගන්වන්න තියෙන ලේසියට. හරිද? ලැප්ටොප් මදර්බෝඩ් ඩෙස්ක්ටොප් මදර්බෝඩ් කියලා කියනවනේ. මේ ෆෝන් ගත්තොත් එimhe ෆෝන් එකේ තියෙන ඉන්ටර්නල් මදර්බෝඩ් එක. හරිද? මේ හැම දෙයකම තියෙන හાર્ඩ්වෙයාර් කම්පාර්ට්මන්ට් එක එකයි. ෆෝන් එකක් ගත්තත්, ලැප් එකක් ගත්තත්, සර්වර් කම්පියුටර් එකක් ගත්තත්. එකම ලොජිකල් හાર્ඩ්වෙයාර් කම්පාර්ට්මන්ට් එක තියෙන්නේ. ඒක මට හොඳටම තේරුණේ අපි සර්වර් එකක ආව පොඩි ෆෝල්ට් එකක් ආවා. මෙන්න මේ ෆෝල්ට් එක ෆික්ස් කරන්න යනකොට තමයි මට තේරුණේ මේ ඔයගලන්ගේ ගෙදර තියෙන පොඩි කම්පියුටර් එක වුණත් පාවිච්චි කරලා ඔයගලන්ට සර්වර් එකක් හදන්න පුළුවන්. හැබැයි අමාරුයි. හරිද? ඒක හදන ක්‍රමෙත් ඕනනම් කියන්නම් Ubuntu server දාලා මේ වෙනකොට මම පොඩ්ඩක් ටෙස්ට් කරන ගමන් තියෙන්නේ වැඩේ. හරි ගියොත් මම ඒකටත් ලෙසන් එකක් කරලා දෙන්නම් ඔයගලන්ට. Ubuntu server කියලා concept එකක් තියෙනවා. Ubuntu server 2024.2 නැත්නම් 2.2020 24 නෑ 2024 2.24 කියලා තියෙන version එක තමයි latest version එක. ඒ latest version එක මෙන්න මේ වගේ pen drive එකකට තමයි මේක මේ out of the හරිද? මේක අදාළ කොරසන් නෙවෙයි. හරිද? මෙන්න මේ විදිහට 64 වගේ 16GB වගේ pen drive එකකට boot කරලා ඒක මෙන්න මේ වගේ bootable disk එකකට දැන් මේකට Ubuntu ගහලා තියෙන්නේ. හරිද? Ubuntu server හරිද? Ubuntu server එක ගහලා තියෙන්නේ. Ubuntu server එක හරි ගියේ නෑ ළමයි. හරි ගියා නම් මම වීඩියෝ එකක් දානවා වැඩේ. මොකක් හරි වැරදුනා මගේ. හරිද? ඒක නිසා ඒකට වෙනම සර්වර්ස් වගේක් තියෙනවා. තව Truenas කියලා තියෙනවා. NAS server එකක් හදන්න. මට NAS server එකක් නම් හදලා වැඩන්න ඒක පොඩි වැඩක්. මට හදන්න ඕනේ මේ ළමයි NAS එකක් නෙමෙයි. මට හදන්න ඕනේ වෙබ් server එකක්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් NAS server එකක් වගේ හදා ගන්න ඕනේ නම් මේ Truenas කියලා තියෙනවා ඔයස් එක. ඔය Truenas එක දාලා ඒක ලේසි. ඒ වුණාට වෙබ් server එකක් හදන්න ටිකක් අමාරුයි. PHP database එකක් තියෙනවානේ. ඔය database එක link වෙන එක සහ cPanel එක. ඔය cPanel එක අපි VPS එකක් අරගෙන හදනවා වගේ හදන්න ඕනේ. සමහර අයට නම් තේරෙන්නේ නැති රෙකෝඩින් බලන අයගෙන් මොකක් හරි වැදගත්කමක් ඇති කියලා හිතලයි මම කිව්වේ. මේ වෙනකොට පොඩ්ඩක් එක ගැන මොකක්ද කියන්නේ එක්ස්පෙරිමන්ට් එකක් කරන ගමන් තියෙන්නේ. හරි ගියොත් මම ඒක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. අපි ආයෙ යමු පාඩමට. දැන් මේක ගත්තත් මේකෙත් තියෙනවා RAM එකක් තියෙනවා, ප්‍රොසෙසර් එකක් තියෙනවා, hard disk එකක් තියෙනවා. මේ මෙන්න මේ විදිහට hard disk එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට
එක එක මේක හાર્ඩ්වෙයාර් කම්පාර්ට්මන්ට් එක සාමාන්‍යයෙන් ළමයි 100%ක් එකම තමයි එන්නේ කොහොමත්. මේ එකම ඩිවයිසස් ටික තමයි පොඩි වෙනවා ලොකු වෙනවා ඉන්ටර්නල් වෙනවා අන්න ඒ විදිහට වෙලා සර්වර්ස් හැදෙනවා කම්පියුටර්ස් හැදෙනවා මොබයිල් ෆෝන්ස් හැදෙනවා ඔන්න ඔය විදිහට හැදෙනවා. මොකද මම කියන්නේ මේක ඔයගොල්ලෝ දැන් මේක ඉගෙන ගත්තා කියලා මේක ඩෙස්ක්ටොප් වලටම කොටු වෙන්න එපා. සමහර එහෙම කොටු වෙනවා. දැන් අපි වැඩ කරන තැන්වල එහෙම ඉන්නවා. මම ඩෙස්ක්ටොප් විතරයි. මම මොබයිල් විතරයි. ඒ විදිහට කොටු වෙච්ච අය ඉන්නේ. උනාට කොටු වෙන්න මේ කියන්නේ පොඩි හරි දැනුවත් තියාගන්නවා මොකක් හරි එක පැත්තක් ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් කියන සබ්ජෙක්ට් ඉස්සරහට යනවා එක පැත්තක් තෝරගෙන ඒ පැත්තෙන් මාස්ටර් කරන්න. සමහරව ඉන්නවා මදර්බෝඩ් පැත්තෙන් මාස්ටර් කරපුවා ඉන්නවා මම දන්නවා ඉන්නවා මදර්බෝඩ් පැත්තෙන්. ඒගොල්ලෝ දන්නේ මදර්බෝඩ් පැත්ත විතරයි. ඒ කියන්නේ අනිත් දේවලුත් දන්න. ඒ කියන්නේ මදර්බෝඩ් අනිත් දේවල් වල නම් මදර්බෝඩ් එකේ මාස්ටර් කියන්නේ මදර්බෝඩ් එකේ ප්‍රොසෙසර් එන පින් සෙට් එක පවා ගහන්න පුළුවන් කට්ටිය ඉන්නවා. එතකොට ඕක තමයි තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඕලන්ට මදර්බෝඩ් එකක් ගැන කියලා දෙන්න ලේසිම මදර්බෝඩ් එක තමයි ළමයි. මෙන්න මේක. කියලා දෙනවා නම් ලේසිම මදර්බෝඩ් එක තමයි සාමාන්‍යයෙන් ගෙදර කම්පියුටර් එකේ තියෙන මදර්බෝඩ් එක. ඒක තමයි ටිකක් මදර්බෝඩ් වලින් ගත්තොත් සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් මදර්බෝඩ් එකක් තමයි මේක එන්ඩුනොත් එමේ ඊළඟ මීටින් එකට ජොයින් වෙන ළමයි. හරිද? සාමාන්‍යයෙන් මදර්බෝඩ් ගැන කියලා දෙන්න ලේසිම මදර්බෝඩ් එක තමයි. ඒ කියන්නේ මදර්බෝඩ් ගැන කියලා දෙන්න ලේසි. ඔයගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් මදර්බෝඩ් එක ගැන දැනගත්තොත්. හරි ළමයි මට එක ඉමේජ් එකක් හම්බුණා. ටක් ගාලා අපි මදර්බෝඩ් එක ගැන ඉගෙන ගමු ළමයි. මොකද තව ටිකකින් මේ මීටින් එක එන්ඩ් වෙයි. එන්ඩ් වුණොත් එහෙම අපි ඊළඟ එකෙන් හම්බ වෙමු ළමයි. හරිද? ටිකක් වෙලා යයි මේක ඉගෙන ගන්න. මොකද කම්පවුන්ඩ්ස් ගැන ඉගෙන ගත්තේ නැත්නම් අනිත් ඒවා කොහොමදත් තේරෙන්නේ නැහැ. හරියට අත්තිවාරම දාන්න නැතුව මේ ෆවුන්ඩේෂන් එක දාන්න නැතුව ගියක් හදනවා වගේ වැඩක් තමයි මේ කන්සෙප්ට් ඉගෙන ගන්න නැතුව ඉස්සරහට යනවා කියන එක. හරි ළමයි. මේන්ලි මෙතනට තමයි අපි කියන්නේ CPU ෂොකට් එක. හරිද මේ කම්පියුටර් එක ෂොකට්ස් වර්ග තියෙනවා. එක ෂොකට් එකයි තියෙන්නේ අනිත් හැම එකම ස්ලොට්. මේ තියෙන PCI 1 එක ඊළඟට PCI Explore එක PCI එක PCI 16 එක මෙන්න මේ විදිහට අපි කතා කරාට මේකේ මේ බැක් පැනල් එක ඊළඟට නෝත් බ්‍රිජ් සවුත් බ්‍රිජ් දැන් නෝත් බ්‍රිජ් සවුත් බ්‍රිජ් පාවිච්චි වෙන්නෙම නැති තරම්. හරිද? ඔන්න ඔය වගේ මේකේ මේ විදිහට ස්ලොට් ගණනාවක් ආවට එන්නේ එක ෂොකට් එකයි. ඒ ෂොකට් එකට අපි කියනවා CPU ෂොකට් එක කියලා. මෙන්න මේ CPU ෂොකට් එකට තමයි ළමයි කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එක මවුන්ට් වෙන්නේ. මෙන්න මේ ප්‍රොසෙසර් එක මවුන්ට් වෙන්නේ මෙන්න මේ CPU ෂොකට් එක. එතකොට ළමයි මෙතනට CPU ෂොකට් එක ළඟින්ම ඉන්න කෙනා තමයි අපි කියන නෝත් බ්‍රිජ්. හරිද? නෝත් බ්‍රිජ් ඊළඟ කෙනාට කියනවා සවුත් බ්‍රිජ් කියලා. එතකොට දැන් වර්තමානයේදී මේ නෝත් බ්‍රිජ් සවුත් බ්‍රිජ් පාවිච්චි වෙන්නේ නැහැ ළමයි. මේ දෙක එකට එකතු වෙලා හැදිලා තියෙනවා PCH කියලා අලුත් චිප් එකක්. හරිද ළමයි? මෙන්න මේ චිප් එක පාවිච්චි කරලා තමා එතකොට මෙන්න මේ දෙක එකට එකතු වෙලා තමා PCH එක හැදිලා තියෙන්නේ. මේ PCH එකෙන් කරන්නේ මේ දෙකෙන්ම කරපු මේ කලින් දෙකකට බෙදලා කරා. ඒ කියන්නේ කම්පියුටර් එකේ තියෙන boot up process එක එක්කෙනෙක් රන් කරද්දී එක්කෙනෙක් කම්පියුටර් එකේ තියෙන hardware compartment එක හරිද කියලා check කරන process එක කරා. දෙකකට බෙදාගෙන තමයි කරේ.
ඒ වුණාට දැන් වර්තමානයේ අලුතෙන් එන කම්පියුටර් මදර් බෝඩ් වල මේ දෙක මේ ප්‍රොසෙස් එක එකට දාලා අපි කියනවා පෝස්ට් ප්‍රොසෙස් එක. එහෙමත් නැත්නම් power on self test කියන ප්‍රොසෙස් එක සහ කම්පියුටර් එක රන් වෙන්න කලින් ඒ කියන්නේ අපේ තියෙන කම්පියුටර් මේ එකට මේ මෘදුකාංගයක් ඒ කියන්නේ එහෙමත් නැත්නම් තව විනාඩි 5කින් මේක ඉවර වෙලාම අපි අනිත් එකට යමු. අනිත් ක්ලාස් එකට ගිහිල්ලා මදර් බෝඩ් එක පටන් ගමු අපි. හරිද? මේක එන්ඩ් කරනවා ටක් ගාලා අනිත් එකට ජොයින් වෙන්න ඕගොල්ලෝ.